නිව්සීලන්ත ගිහින් ඉගෙන ගන්න ගමන් ජොබ් කරන්න පුළුවන්ද? අනිවාර්යයෙන්ම. ඒක ඩිපෙන්ඩ් ඔයා සිලෙක්ට් කරන කෝස් එක අනුව. ඔයා සිලෙක්ට් කරන්නේ මාස්ටර් කෝස් එක කෝස් වර්ක් එකක් නම් ඔයාට ඒ ඇකඩමික් පීරියඩ් එකේ 25 hours හම්බ වෙනවා. part time work කරන්න or research option එකක් select කරොත් එහෙනම් ඔයාට unlimited work rights scholarships තියෙනවද? අනිවාර්යයෙන්ම තියෙනවා හැම university එකකම polytechnic එකකම සහ private colleges business schools ඒ හැම එකකින්ම direct agents ට හම්බෙන scholarship එක අනිවාර්යෙන් අපි ඔයගලන්ට අරන් දෙනවා. නිව්සීලන්ත ගිහින් bank account open කරන්නේ කොහොමද? අපේ නිව්සීලන්ත සර්විස් එක ඔයගොල්ලෝ මෙහි ගියාට පස්සේ අවුරුදු 3ක් යනකම් ඔයගොල්ලන්ගේ සර්විස් එක තියෙනවා. ඒකේ මුලින්ම පටන් ගන්න සර්විසස් වලින් එකක් තමයි bank account එක open කරන එක. ඒක අපේ පැත්තෙන් අපි ඒ support එක ඔයගොල්ලන්ට දෙනවා. එහෙමනම් තවත් පරක්කු කරන්න එපා. ඉක්මනටම ඇවිල්ලා කඳානේ නිව්සීලන්ත ඔෆිස් එක visit කරලා අපේ සේවය ලබා ගන්න.